ඉඳලා ඉඳලා හම්බුනේ මේ රස්සාව. මට මේක නැති කරගන්න පුළුවන්ද? මං හිත හදා ගන්නම්. අනේ මඩ කම්බච ගමන් ඔයා බලන්න එන්නම්කෝ. ඔයාගේ අම්මා වුණත් මට අකමැති වුණේ රස්සාවත් තිබෙච්ච නැති හින්දා. දැන් ඉතින් ඔයාගේ අම්මට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. අද කීයටද යන්නේ? මයික් මෙන්න කියනවා. දැන් අතරමත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මම පොඩි දූ වෙනකන් ඔෆිස් යන්නෙත් නැතුව බලාගෙන හිටියේ. එහෙනම් අද ඩැඩි ඔෆිස් යන්න නැතුව ඉන්නේ. ඩැඩි අද ඔෆිස් යන්නම ඕනේ. අද පඩි දවස. ඩැඩි එනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඩැඩි තාම මැනේජර් කෙනෙක් ගත්ත නැද්ද? මම ඉන්ටර්වයුව කරලා කෙනෙක්ව සිලෙක්ට් කළා. එයා තාම වැඩ බාර ගන්න ආවේ නැහැ. හරි හරි. එහෙනම් අද ඔෆිස් ගිහින් ඉක්මනට එන්න. හරි. එහෙනම් අපි හවසට කතා කරමු. චේන්ජ් කරලා. කතා කරන්න. බලන්නද? මං දන්නවනේ මගේ නාගේ බයි කුල්ලියක් කියලා. අහන ඔයා වගේ දේවල් කරලා මම ඔයත් එක්ක කවදා කතා කරන්නේ නැහැ. මං ආයේ මගේ නාගේ බයි කරන්නේ නැහැ. කොහොමද ඉතින්? හොඳයි හොඳයි. සිහින මම සිහිනට යමක් කිව්වොත් සිහින එක බිලීව් කරනවද? පිළිගන්න පුළුවන් දෙයක් නම් ඉතින් පිළිගන්න. සිහින මේ රේල්වේ හැදුවේ සුදු මහතුරු ඒ කාලේ ටී ට්‍රාන්ස්පෝර්ට් කරන්න. සුදු මහතුරු මේ රට දාලා ගිය කාලෙම තමයි
චාල්ස් ජයමාන කියන ටී එස්ටේට් සුපරින්ටෙන්ඩන්ට් මේ ඉදල් ගස්සින්නට ආවේ. චාල්ස් ජයමාන කියන්නේ ලොයිඩ් ජයමානගේ සීයා. ලොයිඩ් ජයමාන කියන්නේ කවුද කියලා සිහින දන්නවද? ලොයිඩ් ජයමාන කියන්නේ අර මේ ට්‍රේන් එකෙන් බෑලා යන මිස් සැසඳිගේ එයාගේ ඩැඩි. ඉතින් මේ මට මොකටද දැන් ඒගොල්ලෝ ගැන විස්තර කියන්නේ? එයා මේ ට්‍රේන් එකේ ආව ගියාට එයා හරිම හයි ෆැමිලි එකකින් එන හරිම රිච් ගර්ල් කෙනෙක්. ඉතින් එච්චර සල්ලි තියෙන කෙනෙක්යි මේ ට්‍රේන් එක යන්නේ. සීන එයා කැමති ඇති මේ නේචර් එක එන්ජොයි කරන්න. ස්පෙෂලි මේ අප් කන්ට්‍රි යනකොට. එහෙමනම් ඉතින් එයාට ආඩම්බර වෙන්න පුළුවන්. සීන එයාට ඉන්ට්‍රෙස්ට් නේද? ඔයා එයාට කැමති නේද? එහෙම විශේෂයක් නෑ. සීන පරිස්සම් වෙන්න ඕන. මං කැමති මගෙන් පස්සේ සිහින මේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් වෙනවා බලන්න. තේරෙනවද? කියන්න කොහේ ගියත් මම අමතක කරන්නේ නැහැ කියලා. කොහොමද අමතක කරන්නේ? ඉතල් ගසින්නේ මට වඩා ලස්සන කෙල්ලෙක් හම්බුනේ. ඉදල් ගස්සින්නේ නෙවෙයි. ලංකාව වටේ ඕන තරම් ඉන්නවා ඔයාට වඩා ලස්සන කෙල්ලෝ. හැබැයි මම ආදරය කරන්නේ ඔය ලස්සනට නෙවෙයි. ඔයාට. මට අමතක කරන්න බැහැ වෙනවා. අමතක කරන්න බෑ නෙමෙයි. අමතක කරන්නේ නැහැ කියලා කියන්නේ. හරි. මොන ප්‍රශ්නයක් ආවත් මම ඔයාව අමතක කරන්නේ නැහැ. අපේ අම්මලා මුලින් ඉඳලම අකමැති වුණා. මං කවදාවත් වෙනස් වුණේ නැහැ මාලිංග. දැන් වාට මේ රස්සාව ලැබෙන හින්දා මට අම්මගෙන් කැමැත්ත අරගන්න පුළුවන්. මට ඔයාව නොදකින්න බැරි වෙයි මාලිංග. මට හැමදාම කතා කරන්න. මතක තියාගන්න. මම මේ රස්සාවට යන්නේ අපි දෙන්න හින්දාමයි. කාලෙක රඳුනේ පෙනුදහක් අතගත් තද තැනියෙකු නැති බලතම දවසට ලකි මිනිස්සු. ඔබට හරිම ලකි ජොබ් එකක් බන්දී. ඇයි? ඔබට ඉරිසියයිද? නෑ ඉරිසියාව නෑ ඉතින්. ඔබ බැලුවොත් මේ ක්වාටර්ස් එක ඇතුලේ. පිස්සුද බං? උදේ ඉඳන් ෆීල්ඩ් එකේ ගිහිල්ලා දැන් තමයි ක්වාටර්ස් එකට ආවේ. දැන් ආපහු ඔෆිස් එකට යන්න ඕනේ. ආනන්දයක් ඇයිද උඹලගේ කම්පැනි බංකුලුත් වෙන එක?
හා උඹ අපේ කම්පැනිට හරි ආදරේ වගේ. මේ අන්න අදත් උඹගේ ලොක්කගේ දුව ගෙදර ආවා. අද තුඹත් එක hina වුණාද? තාම ඉතින් hinaව විතරයි. මල්ලි පරිස්සම් වෙයන්. ඔය ලොකුවතු අල්ලන්න ගිහිල්ලා අපිට ජොබ් එකක් දාලා ගෙදර දුවන්න වෙන්නේ. ඇයි උඹ කියන්නේ මට බෑ කියලාද? සිහින හීනවල ජීවත් වෙන්න එපා. මචං සසන්දි කියන්නේ ඔබට ලං වෙන්න පුළුවන් තරුවක් නෙමෙයි. මේ මම ඔෆිස් එකට පැත්තේ. අද මගේ පඩි. මොකද කියන්නේ? බණ්ඩාරවල පෙතරමක් ගහලා ඉවුනේ. උඹ හවුසට ගිහලා වරෙන්කෝ. මම කියපු දේ ගැන ඔබ මූඩ් එක ගහින්න එපා. try කරලා බලපන්. සමහරට කෙල්ලකට කැමති වෙන්නත් පුළුවන්. හැබැයි පුතෝ කෙල්ල කැමති වුණාට පස්සේ තමයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මම ඇයි දුකද? පොඩි අයියගේ ලොකු අයියා බහුව එන්නෙම නෑ කියලා. පිස්සු දාලු. නෝඩුවක් හම්බෙච්ච ගමන් ආපහු එනවා. හැබැයි මම නෑ කියලා ඉස්කෝලේට එහෙම නොකර ඉන්නේ නෑ. හොඳට ඉගෙන ගන්න ඕන හරිද? කොහෙද පොඩි අයියා? පොඩි අයියේ පොඩි අයියේ මේ දැන් මං ගියන් පස්සේ සෙල්ලම් කර කර ඉන්නේ නැහැ. හරිද? හොඳට ඉගෙන ගන්න ඕන. මාත් හොඳට ඉගෙන ගත්තින් තමයි මේ වගේ රස්සාවකට යන්නේ. ඉගෙන ගත්තේ නැත්නම් කුලීකාරයෙක්වත් වෙන්න බෑ අද කාලේ. තේරුණාද? අයියා කවද්දා එන්නේ? ගිය ගමන් මම එන්න බැරි. නෝඩෝ කම්බෙච්ච ගමන් එන්නම්කෝ. පුතේ රැයට කන්න බත් පාර්සලයක් හදලා දෙන්නද? ඕනේ නෑ අම්මේ. මම ඔය මොන හරි කන්න. ඒ නැතිනම් ගිහිල්ලා පුතා අපිට කෝල් එකක් දෙන්නකෝ. මට මෙහෙන් කෝල් කරන්න බැහැනේ. පිළ ගෙවේ නැත්තම් හෙට අනිතා එන කෝල්සුත් නතර වෙයි. අම්ම කොට මේ දෙන්න ගැන බලන්න. නංගි නැති මං කියන දේ අහනවා. මෙයා තමයි නාහෙට අහන්නේ නැත්තේ. ඔව් මටත් ඔයා තමයි ෂුවර් නැත්තේ. යාළුවොත් එක්ක සෙට් වෙලා සෙල්ලම් කරන්න තියාගන්න එපා. තේරුණාද? නෑ මං අයියා කියන දේ අහනවා. එහෙනම් මම ගිහලා. තේරුණා සරයි. ප්‍රශ්න ගැන හිතන්න ඕනේ නැහැ. මගේ ඊළඟට සල්ලි වන්නම්කෝ. ඕන් අපේ පුංචි බේබි කිරිපැණි වලට ආසයින්දා බණ්ඩාර වලට ඇරලා කිරිපැණි ගෙනා. කොහොමදත් ඉතින් අප්පු
අපිට වැඩිය නංගිට සලකනවනේ. එහෙම කියන්න එපා ලොකු බේබි. මම ලොකු බේබිට කොච්චර හිතවත්ද? ලොකු බේබි කැමති දෙයක් තියෙනවා නම් මට කියන්න. මං ගෙනත් දෙන්න. මැගී මේ මේසස් කරලා දාන්න. මමි දන්නා. මෙන්න මේ ආපහු හිටනවා. ඒ මොකද පුඩි? ඩැඩි මට එක්සෑම් එකට පාඩම් කරන්න තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙහි ඉඳන් පාඩම් කරන්න. අනේ මම කැම්පස් එකේ ඉන්නකොට මට ඕන වෙලාවක ලයිබ්‍රරි එක යූස් කරන්න පුළුවන්. මං හිතන්නේ ඒක හොඳයි. පොඩි දුව මෙහෙ හිටියොත් අක්කා නංගිවත් තරම් ඇවිදින්න යනවා. නෑ ඩැඩි මම නෙමෙයි. මෙයා තමයි මාව රවුම් ගහන්න එක්කගෙන යන්නේ.